හෙලෝ ළමයි ඔන්න මං අද හරිම ආසාවෙන් යන්න හිටිය ගමනක vlog එකක් අරගෙන ආවා. ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇති මම මේ vlog එකෙන් කොහෙද යන්නේ කියලා. ඉතින් vlog එක ඉවර වෙනකම් බලන්න. අපි කැම්පස් එකෙන් පිටත් වෙද්දි පාන්දර 2ට විතර වගේ අපේ කැම්පස් එකේ හයිකින් ක්ලබ් එකෙන් තමයි මේ හන්තාන් ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් මගේ යාළුවෝ සෙට් එකත් මේකට සම්බන්ධ වුණා. අපි මුලින්ම පෙරදිනේ කැම්පස් එකේ මෙන්න මෙතනට ගිහිලා තමයි උදේ කෑම අරගත්තේ. අපි පාන්දර බස් එක නැංගට පස්සේ දැන් එනකම්ම බස් එකේ නිදාගෙන තමයි ආවේ. ඒකින්ද තමයි මූණු ටික ඔය පිම්බිලා වගේ තියෙන්නේ. අපිට උදේට කන්න හම්බ වුණේ ඉන්දියාප්ප. ඉතින් ඒ ටිකත් කාලා අපි යන්න පිටත් වුණා. මං ගාව හිටියේ මෙන්න මේ දෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. මෙතන ඉඳන් මං කතා කරන්නේ නැහැ. ඕගොල්ලන් බලන්න අපි කොහොමද මේ ට්‍රිප් එක එන්ජොයි කරේ කියලා. ට්‍රිප් එක යන්න කලින්ම මට එහෙ හිටිය යාළුවෙක් හම්බ වුණා. එයා සෙල්ලමටත් එක්ක අපේ සපත්තු වලින් ඔන්නෝම හපනවා. හන්තාන් කිව්වම අනිවාර්යෙන් කූඩැල්ලෝ ඉන්නවනේ. ඒකෙන් හින්දා අපි යන්න කලින් සිද්ධාලේප ගාගත්ත කකුල් දෙකේම අපි හැමෝම සිද්ධාලේප ගාගෙන තමයි යන්න පිටත් උනේ. හැබැයි ඒකෙන් වැඩක් උන්නේ නැහැ. මොකද උඩට ගියාට පස්සේ අඩියේ තියෙන තැන්වල කූඩැල්ලෝ. ඉතින් අපි මම නම් ඇත්තටම බයයි කූඩැල්ලොන්ට බය කියන්නේ මට අප්පිරියයි. මුල ටික යන්න නම් එච්චර අමාරු නැහැ. උඩට යද්දි තමයි අමාරු තැන් හම්බ වෙන්නේ. මම ඉස්සරහින් යන්නේ මගේ කැම්පස් එකේ හොඳම යාළුවා. එයා ඉතින් පටන් ගද්දිම හරි දදා තමයි යන්න පටන් ගත්තේ. හන්තාන කන්දේ උඩට යද්දි ඇත්තට මේ පරිසරය මාරම ලස්සනයි. කොළපාට ගස්, හුළඟ, සීතල කාලගුණේ මාරම ලස්සනයි. මාරම නිදහස්. ඒ කියන්නේ උඩට යද්දි ක්ලයිමේට් එක වෙනස් වෙනවා හොඳට දැනෙනවා. මුලදී පටන් ගද්දි නම් ලොකු සීතලක් තිබුණේ නැහැ. හැබැයි උඩට යද්දි ක්ලයිමේට් එක වෙනස් වෙනවා. ඒක අපේ ඇඟට හොඳට දැනෙනවා.
පේනවනේ මෙතන ඉඳන් අඩිය තියෙන තැන්වල ඔන්න ඔය වගේ කූඩැල්ලු හැමතැනම. අඩිය තියන්නත් බයෙන් මොකද කකුල තියද්දිම අපේ කකුල එල්ලෙනවා අපි දන්නේවත් නැතුව. මේ මෙතනින් එහාට තියෙන ගස් ටික මාරම ලස්සනයි. මම ওই මලකුත් අහුලා ගත්තා මතක සටහනක් විදියට. මම ඒක එද්දි අරන් ආව බෑග් එකේ දාගෙන. ඒ ගස් ටික මාරම ලස්සනයි. හුළඟ ඒ ගස් එක්ක හැප්පිලා එතන එන සද්දේත් එක්කම වලාකුළු මීදුම ඒ ටික මාරම ලස්සනයි. මං හිතන්නේ මේ ඉන්නේ මගේ කකුලේ එල්ලුණු 299 වෙනි කූඩැල්ල. hiking club එකෙන් අපිට එකේ groups වලට එන් කරලා අපිට chocolates එතකොට snacks ටිකක් හම්බ වුණා බීම තව biscuits වගේ. ඉතින් අපි යද්දි මහන්සි දැන්නකොට ඒවා කෑවා. මේ view එක දැක්කම ඇත්තටම මහන්සිය මොකක්ද කියලා හිතෙනවා. ඇත්තටම මං චූටි කාලේ ඉඳන් හරි ආසයි මේ වගේ තැන්වල ලස්සන තැන්වල ඇවිදින්න යන්න. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා මට යන්න හම්බ වෙච්ච එක ගැන. මේ තියෙන්නේ මං අලුතෙන් දාපු nails. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. අපි දවල්ට කෑම ගත්තේ ලස්සන view එකක ඉඳගෙන. ඊට අපි කෑම ගන්න තැනට එහා පැත්තේ තේ වත්තක් තිබුණා. ඊට එහා පැත්තේ view එක තමයි ඔහොම තියෙන්නේ. සීතලත් එක්කම බඩගින්නත් වැඩි වෙලා තිබ්බා. ඉතින් බත් එකත් කාලා අපි ආපහු යන්න පිටත් වුණා. ආන්ගර ඈත ඉඳන් එන්නේ අපිත් එක්ක ආපු සෙට් එක තමයි. ඉතින් කට්ටිය ඔක්කොම එක තැනකට එකතු වෙනකන් අපි ඔතන පොඩක් වෙලා හිටියා. හැබැයි එතන ගොඩක් වෙලා ඉන්න අමාරුයි. කකුල් දෙකේ කූඩැල්ල එල්ලෙනවා. ඊට පස්සේ ඔක්කොම ලාවට පස්සේ අපි ආපහු යන්න පිටත් වුණා. මෙතනින් එහාට යන්න ගමන පොඩ්ඩක් අමාරුයි. මොකද සමහර තැන්වල අතුකඩම් වැටලා තියෙනවා. ඒ වගේ තැන් වලින් යන්න අමාරුයි. අපි හැමෝම එකමුතුෙන් තමයි යන්න පටන් ගත්තේ. අපිට බොයිස්ලා උදව් කරා සමහර තැන් වලින් යන්න අමාරුයි. ඒගොල්ලන්ගේ උදව්වෙන් අපි හැමෝ ගැනම බලන ගමන් තමයි ගමන ගියේ. මෙතනින් දන ගාගෙන වගේ තමයි යන්න තියෙන්නේ ගහක් අස්සෙන්.
ඇත්තටම දැන් බලද්දී ආපහු ආස හිතෙනවා. මොකද හරි ලස්සන මතක ටිකක් තමයි අපි හන්තානේ ගිහින් එකතු කරගත්තේ. මෙන්න මෙතනින් එහාට බෙල්ල අංශක 360ටම කරකපුවාම කොළ පාට විතරයි තියෙන්නේ. කියන්නේ ඔන්න වගේ පඳුරු තියෙනවා. මාරම ලස්සනයි. ඇත්තටම මහන්සිය අමතකම වෙලා යනවා මේ මෙතන උඩට ආපුවාම. ඒත් එක්කම හුළඟ ගොඩක්. තව චුට්ට දුරයි අපිට යන්න තියෙන්නේ. අපි එතන උඩටම ගිහිල්ලා පොඩ්ඩ වෙලාවක් ඉඳලා ගෲප් ෆොටෝ එක ගහලා අපි උඩට වෙලා හිටියා ටික වෙලාවක් ලස්සන බලන ගමන්. මොකද අපි මෙච්චර විදගෙන ඇවිල්ලා ඒ ලස්සන බලුවේ නැත්තම් වැඩක් නැහැනේ. ඔන්නෝම තමයි අපි හන්තාන ට්‍රිප් එක එන්ජොයි කරේ. ඉතින් අපි ආයෙමත් අලුත් vlog එකකින් හම්බෙමු. මේ දෙන්නම නෙදී මං තනියම හැරලා හිටියා මොකද මට නිින්ද ගියේ නැහැ. ඉතින් ආයෙමත් ලස්සන vlog එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි.